මේ වීඩියෝ එක බැලුවහම ඕගලන්ට දැනගන්න පුළුවන් වෙයි කොහොමද අපේ ගෙදර තියෙන මේන් ස්විච් බෝඩ් එකේ තියෙන දෙවැනි කොටස එහෙම නැත්තම් ට්‍රිප් ස්විච් එක හදිසි හරි අපේ ඇඟකට කරන්ටයක් වැදුනොත් හරි නැත්තම් නිවසේ විදුලි පද්ධතියට අකුණක් වැදුනොත් හරි කොහොමද ඒ සාර්ථකව ඕෆ් වෙනවනේ. අන්න එහෙම ඕෆ් වෙන්නේ කොහොමද කියලා ඒ ඇතුළත ක්‍රියාකාරීත්වය ගැන අද සම්පූර්ණ අධ්‍යයනයක් දෙන්නයි හදන්නේ. හරි. අපි එහෙනම් අද බලමු ට්‍රිප් ස්විච් එක ඇතුළත කාර්යය කොහොමද වෙන්නේ කියලා. හදිසි හරි කාට හරි විදුලියක් විසන්ධි වෙලා විදුලියක් වැදුනොත් එහෙම කොහොමද ඒක ඕෆ් වෙන්නේ, විදුලි උපකරණයක් ෂෝට් වුණොත් කොහොමද ඒක ඕෆ් වෙන්නේ, සහ තව අපේ නිවසට අකුණු වැදිය හැකි ආකාර දෙකක් පිළිබඳවත් අද මේ වීඩියෝ එකේ සඳහන් වෙනවා. හරි. අපි එහෙනම් බලමු වීඩියෝ එක මේ ඉන්ට්‍රෝ එකෙන් පසුව. තාක්ෂණයන් ගැන හොඳින් අධ්‍යයනය කර පැහැදිලි කර දෙන ලංකාවේ එකම YouTube channel එක තමයි මලිත ස්ටුඩියෝ. හරි. ඕගොල්ලන්ට දැන් මේ පේන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙදරකට විදුලිය ලබා දෙන විදුලි පද්ධතිය. ඒ කියන්නේ අපි කියමු මේන් ස්විච් බෝඩ් එකේ ඇතුළත කොටස තමයි මම මේ මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. මේ Windows Paint වලින් මම මෙහෙම ඇඳලා තියෙන්නේ ඒ ඇතුළත කොටස. දැන් මේ තියෙන්නේ අපේ කෙලින්ම පාරේ ලයින් එකේ ඉඳන් නිවසට කරන්ට් එක එන ලයිට් කණුව. ඒ කණුවෙන් මම නිල් පාටට අරගෙන තියෙන්නේ නියුට්‍රල් වයර් එක, රතු පාටට මේ මම අරගෙන තියෙන්නේ ලයිව් වයර් එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා මීටර්. මේක තමයි විදුලි මීටර්. මම මෙතන නිකන් අංක ටිකක් සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් කරන්ට් එක ඇවිල්ලි ඉවරලා මෙතන තියෙනවා මේන් ස්විච් එක. මේන් ස්විච් එක මෙතනින් තමයි ගෙදර තියෙන සම්පූර්ණ කරන්ට් එක ඔන් ඔෆ් කරන්න පුළුවන් ලේසිම තැන. ඊට පස්සේ මෙතනින් එහාට ගිහපුවම මෙන්න මේ තියෙන සම්පූර්ණ කොටස තමයි ඕගොල්ලන්ගේ ට්‍රිප් ස්විච් එක කියන්නේ. ට්‍රිප් ස්විච් එක කියන්නේ මොකක්ද කියලා හිතු කිව්වොත් එහෙම හදිසි හරි කාගේ හරි අතට කරන්ට් එක වැදුනොත් හරි, ඇඟට කරන්ට් එක ලීක් වුණොත් හරි, නැත්නම් මොකක් හරි උපකරණයකින් කරන්ට් එක ලීක් වුණොත් හරි ශනිකව විදුලිය විසන්ධි කරලි වෙලා ජීවිතයක් වුණොත් බේර ගන්න තියෙන එකම උපකරණය තමයි මේ ට්‍රිප් ස්විච් එක කියන්නේ. හරි. මේකේ ට්‍රිප් වෙන්නේ කොහොමද කියලා කිව්වොත් දැන් මෙතන පේනවා ඇති කම්බි පොටවල් මේ ඔතල තියෙනවා. මේ ලෝහ තාඩුවේ රවුන්ඩ් ලෝහ තාඩුවක්. මෙතන කම්බි පොටවල්, මේ කම්බි පොටයි මේ කම්බි පොටයි එය සමානයි. දැන් අපි මේ කරා මෙහෙම කරන්ට් එක යද්දී දැන් මෙතනින් මේකෙන් අපි විදුලිය ගත්තොත් මෙතනින් ගිහිල්ලා මේකෙන් ආයි මෙතනින් ගිහිල්ලා මෙතනට විදුලි උපකරණයක් සම්බන්ධ කරලා තිබ්බොත් ආපහු නියුට්‍රල් වයරෙන් එනවනේ කරන්ට් එක. ආපහු ඉතින් නිකම් වෙලාවට මෙතන මේ වගේ මේ දෙකේ වෝල්ටේජ් එක සමානයි. එතකොට මේක මැග්නට් එකක් නෙවෙයි නිකන් ලෝහ තහඩුවක්. හදිසි හරි ෂෝට් එකක් වෙනවා කියන්නේ කරන්ට් එක දැන් මේකෙන් ගිහින් වෙන කොහෙට හරි ෂෝට් වුණොත් එහෙනම් මෙතනින් එන කරන්ට් එක අඩුයිනේ. ඊට පස්සේ මේක අඩු වුණ ගමන් මෙතන වෝල්ටේජ් එක මේ අන්බැලන්ස් වෙනවා. අන්බැලන්ස් වුණ ගමන් ශනිකව මොකද වෙන්නේ? මෙන්න මේ කොයිල් එක මැග්නට් එකක් වෙනවා. මැග්නට් එකක් වුණ ගමන් මේකේ මැග්නට් එකකින් ගිහිලිවලා මෙතන සම්බන්ධයක් නැහැ. මේ ඩ්‍රයිවර් වයරයට මේක මෙහෙම තියෙන්නේ. මේකෙන් ලීවර් එක මෙහෙම ඇදලා ස්විච් එක ට්‍රිප් ස්විච් එක ශනිකව ඕෆ් කරනවා. අන්න එහෙම තමයි විදුලි උපකරණයක ෂෝට් එකක් වුණාම මේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ. හරි. අපි කියමු මෙතන පාරේ තියෙන කණුවකට මෙහෙම අකුණක් ගැහුවා කියලා. එහෙම ගැහුවාමත් ඒ සමාන වැඩක්ම තමයි වෙන්නේ. එතකොට මෙන්න මේක වයර් එක තියෙන වෝල්ටේජ් එක වැඩිපුර එනවා. වයර් එක වෝල්ටේජ් එක වැඩිපුර ආවම ඉස්සල්ලා කිව්වා වගේ මෙතන වැඩිපුර මෙහෙම වෝල්ටේජ් එකක් આવොත් මෙතන අඩුයි මෙතන අඩුයි. එතකොටත් වෙන්නේ මොකද්ද? ඉස්සල්ලා එකම තමයි වෝල්ටේජ් අන්බැලන්ස් වීමක්. එතකොටත් මේකෙන් මේ ලීවර් එක ඇදලා ශනිකව ඕෆ් කරනවා. හරි. අපේ ගෙවල් වලට අකුණු වෙන තව එකම ක්‍රමයක් තියෙනවා. ඔකට දන්නවා ඇති හදිසි හරි කරන්ට් එක ලීක් වුණොත් කරන්ට් එක පොළොවට ඇදගන්න මෙතන භූගත වයර් නැත්නම් අර්ත් වයර් කියලා තියෙනවා. ඒ කොයිල් එක ස්විච් බෝඩ් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක කෙලින්ම ප්ලග් එකකින් කෙලින්ම යන්නේ පොළොවට සම්බන්ධ වෙන්න. අපි හිතුව මේ ළඟ තියෙන මොකක් හරි ගහකට ශනිකව අකුණක් ගැහුවා කියලා. අකුණක් ගහපුවම ඒ ගහපු අකුණ යන්නේ පොළොවට. පොළොවට ඇවිල්ලි ඉවරලා පොළොවේ ටික දුර ඒ වේගින් ගමන් කරද්දී මේ වයර් එක හම්බ වෙනවනේ. වයර් එක දිගේ හයි වෝල්ටේජ් එනවා ගෙට.
ගෙට ආවට පස්සේ දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේ දෙක අතර කිසි සම්බන්ධයක් නැහැ කියලා. නමුත් මේ එන හයි වෝල්ටේජ් එක කියන්නේ එන වේගයට මේ ඊටත් ඒගොල්ලන්ට ඇති මේ අතර මෙහෙම වෝල්ටේජ් එක පනින්නේ. හදිසියට මෙහෙම එකපාර එන හයි වෝල්ටේජ් එක මේකට පැන්නොත් එහෙම ඒකත් එක්ක මෙහෙම වේගෙන් ගිහිල්ලා මෙතෙන්ට ආවට පස්සේ එතකොට මෙතන හයි වෝල්ටේජ් වැඩිනේ. එතකොටත් මෙතන මේ මැග්නට් අන්බැලන්ස්ලා වෝල්ටේජ් අන්බැලන්ස්ලා මේක මැග්නට් එකක් වෙනවා. එතකොටත් මෙන්න මේ ට්‍රිප් කොයිල් එක හරහා මේක මෙහෙම ලීවර් ඇදලා ඕෆ් වෙනවා. හරි. ඔන්න ඔහොම තමයි මේක වෙන්නේ. හැබැයි මේ ට්‍රිප් ස්විච් එකට පුළුවන් හදිසියට කරන්ට් එක වැදුනොත් එහෙම මේ ඕෆ් කරන්න මිස අකුණු වලින් බේරෙන්න ට්‍රිප් ස්විච් එකට හැකියාවක් නැහැ. අකුණු වලින් බේරෙන්න ඔයගොල්ලන්ගේ ගෙදර කරන්ට් සිස්ටම් එකට සවි කරන්න උපකරණයක් තියෙනවා. ඒක ගැන පස්සේ මම කියන්නම්. හරි. දැන් අද ඔයාලට මං හිතනවා තේරෙන්නේ නැති කියලා කොහොමද හදිසියට අකුණක් ගැහුවාම හරි කරන්ට් එක වැදුනොත් හරි කරන්ට් එක ලීක් වුණොත් හරි කොහොමද මේ ට්‍රිප් ස්විච් එක ෂණිකව ඕෆ් වෙන්නේ කියලා. හරි එහෙනම්. හරි. දැන් ඕගලන්ට ඉස්සෙල්ලා මම පෙන්නුව සටහන අනුව ඕගලන්ට ඒකේ දැක්ක නේද ටෙස්ට් කියලා කොටසක්. මේ තියෙන්නේ අපේ මේන් ස්විච් එක. මේකෙන් ගෙදර විදුලිය ශනික විසන්ධි කරන්න පුළුවන්. ඊළඟට තමයි තියෙන්නේ අපේ ට්‍රිප් ස්විච් කියන කොටස. අපි අද කතා කරන කොටස. එතනින් එහාට තියෙන්නේ බ්‍රේකර්ස් ටික වෙන වෙනම විදුලිය අවශ්‍ය තැනට විසන්ධි කරන්න. හරි. අපි අද කතා කරමු අර සටහනේ තිබ්බා වගේ ඒකේ තිබ්බනේ ටෙස්ට් කියලා වෙනම කොටසක්. ලයිව් එකකින් ඇවිල්ලා වෙනම ස්විච් එකක් ඇවිල්ලා නිව්ට්‍රල් එකට සම්බන්ධ වෙන. ඒක තමයි හදිසියාලි විදුලි කාට හරි වැදුනොත් එහෙම ඒ කියන්නේ වැදුනොත් එහෙම ශනිකව සර්කිට් එක ෂෝට්ලා ට්‍රිප් වෙනවද කියලා චෙක් කරලා බලන්න තියෙන එකම එක ක්‍රමය අපිට. මේක එබුව ගමන් ශනිකව අර වගේ ට්‍රිප් වෙලා ඉවරලා ඒ කියන්නේ ලයිව් එකෙන් නිව්ට්‍රල් එකට කරන්ට් ඇවිල්ලා ඉවරලා වෝල්ටේජ් අන්බැලන්ස් එකක් වෙලා අර ලෝහතාඩුව මැග්නට් එකක් බවට පත් වෙන ගමන් ශනිකව ඕෆ් වෙනවා. හරි. අපි බලමු මේක වෙනවද කියලා. මේක ඔබලා හරි ඔගොල්ලෝ දැක්කා මං කිව්ව විදිහටම ඒ වැඩේ සිද්ධ වුණා. දැන් නම් මේ පොඩි රීචාර්ජබල් ලෑම්ප් එකක් පත් වෙනවා පේන්නේ. හරි. ඔන්න බලන්න. හරි එහෙනම්. හරි. එහෙනම් වීඩියෝ එක බැලුවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.